හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා. ගමේ රසට ගමේ හැදෙන රසම රස කොස්ගැට වලින් අද මම රෝස් හදන හැටි තමයි ඔයගොල්ලන්ට රෙසිපිය ගේන්නේ. බලන්න යමුද එහෙනම්. මුලින්ම කොස්ගැට ටික කපාගෙන කෑලි වලට කපාගෙන හොඳින් සෝදගෙන ලිප උඩින් තියා ගන්නවා. ලුණු ටිකක් දාලා තැඹුණාට පස්සේ බාගෙන හොඳින් පොඩි කරගන්නවා. පොඩි කරගෙන පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මේකට අවශ්‍ය ලීක්ස්, කැරට් ඕන මෙලවලුවක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම නම් අද ගත්තේ කැරටුයි ලීක්සුයි තමයි. ලීක්ස් සුදු ලුණු ගෙඩියක ප්‍රමාණය කරපිංචා 2ක් තමයි මම ගත්තේ. ලුණු අවශ්‍ය ප්‍රමාණයට කෑලි බිත්තරයක් තමයි ගත්තේ. මේ ටික සකස් කරගෙන ඉවර වෙලා බිත්තරේ ගසා ගන්නවා. වාජනයකට ගසාගෙන පැත්තකින් තියාගෙන ඉස්කෝතු කුඩු ටිකක් අරගෙන එක පැත්තකින් තියාගෙන පිටි බටර් එක හදා ගන්නවා. පිටි බටර් එක හදාගෙන බටර් එකත් හදා ගන්නවා. පිටි ලුණුයි දාලා හදාගෙන එකත් පැත්තකින් තියාගෙන අර හොඳින් පොඩි කරගත්ත කොස්ගැට ටික චාච්චියක් ලිපේ තියලා සුදු ලුණු ටික දාලා බැදගෙන කැරට් දාලා හොඳින් කවලම් කරගන්න. ලීක්ස් ටිකක් දාලා කවලම් කරගන්නවා. කවලම් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. මම නම් අද ගම්මිරිස් කුඩු දාවේ නෑ පොඩි ළමයිත් කන නිසා. ඔයගොල්ලන්ට තියෙනම් ඒවත් දාගන්න අවශ්‍ය ප්‍රමාණයට. දාගෙන ලීක්ස් ටිකක් දාගෙන කවලම් කරගන්නවා. ඊට පස්සේ අර කොස්ගැට ටික දාලා කවලම් කරගෙන බෙදුම හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඒක නිවුනට පස්සේ ලිපෙන් බාගෙන නිවුනට පස්සේ ගුලි රෝල්ස් එකක ප්‍රමාණය හැටියට ඒක හදා ගන්නවා. හදාගෙන පැත්තකින් තියාගෙන අර බටර් එක අරගෙන ඒකේ ඉස්කෝතු කුඩු ටික බටර් එක අරගෙන බටර් එකේ දාලා ඉස්කෝතු කුඩු එකේ දාලා රෝල්ස් එක හදාගෙන භාජනයකින් තියා ගන්නවා. ඊට පස්සේ තෙල් චාච්චිය ලිපේ තියලා ඒක බැදෙන්න දා ගන්නවා. දාගෙන රන්වන් පාට උනාට පස්සේ ඒක ලිපෙන් බා ගන්නවා. ඇත්තටම ගොඩාක් රසට මේ රෝල්ස් රෙසිපිය ආවා. ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. ගෙදරට එන අමුත්තෙකුට උනත් ටී ටයිම් එකට උනත් මේ වගේ රෝල්ස් එකක් හදලා තේත් එක්ක කන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් රසයි මේ රෝල්ස් එක. ඔයගොල්ලොත් හදලා බලන්නකෝ. මගේ රෙසිපි හොඳයි නම් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාන්නත් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් කෙනෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නැරඹුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම තවත් මේ වගේ රසබර රෙසිපියකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. ස්තුතියි.